නෙත්මි පබසර අවසාන එක තියෙනවා මහත්තයා. මේක දෙන්නේ නැද්ද බං? උදේ ඉඳලා පොළවේ. බත්තටයක් දැකලා දවස් ගානකින්. මේ ගම් වතුර ආධාර ගන්න ආපු කට්ටිය කලබල කරන්න එපා. පිළිවෙලට පොලිමට නම් කිව්වට පස්සේ එන්න. කො පොලිමට. ඉස්තල්ලාම ඉන්නේ අර්නෝරිස් අප්පුලාගේ සොයිතා. ඔව් මහත්තයා මං යට වුණාද ඉඩම පහුගිය ගම් වතුරට. අයියෝ සාමිනේනක වේනම් පොයි පොයා සොල්ලිය නාතිරම් පෝදම් පොයි පොයා සොල්ලිය නාතිරම් පෝදම්. ග්‍රාමසේවක මහත්තයා, ඒක තමයි. මට හිතෙන්නේ හොඳ මේකෙන් කෙලිවිලා වගේ තියෙන්නේ. ඔය වගේ අසරණ මිනිස්සුන්ට තමයි මේ වගේ ආධාර හම්බෙන්න ඕන. බත් ටික දෙන්න. ගිහින් ඉන්නකෝ අර පැත්තේ. මනසාතිලේ නීවෙල්ල පේසිනා කනනානා. ඊගාවට අර්නෝරිස් මුදියන් සේලාගේ කටුකුලියේ වන වඳුලේ කරොලි. මම මහත්තයෝ. පහුගිය ගම් වතුරට ඔයාලගේ ඉඩම යට වුණාද? නැතුව ඉතින් අල්ලපු ඉඩම යට වුණාම මං ආධාර ගන්න එනවද මහත්තයෝ? මේ ගොඩක් යට වුණාද? ඔව් පොල් ගස් දෙක උඩින් වතුර ගිහින්. ග්‍රාමසේවක මහත්තයා, දැන් ඉච්චර ගම් වතුරක් මේ ගමට ආවද? පොල් ගස් දෙකක් උඩින් එහෙම ආවද? මේ මන්නම් දන්නේ මං ගමේ හිටියේ මං ගමේ ගිහලා හිටියේ මේ වයිෆ්ගේ ගමේ ගිහලා හිටියේ. දැන් ඉච්චර ගම් වතුර ආවද? ඔව් මේ අඩි දෙකමාරක් විතර පොල් පැල දෙක උඩින්. කුණු හarpani කතා කරන්නේ මේ ගමේ මිනිස්සු. අන්න ඔය යකාට දීලා දාන්න. මේ ගිහින් වාඩි වෙන්න අපි එන්න. උපතෝ කෝටික මුදියන් සේලාගේ දනුක. ඉඩම් අංක 711 නේද? ඔව් 711. දනුක මම මහත්තයෝ. පුතා මේ ගම් වතුරටද යට උනේ? මෙහෙමයි මහත්තයෝ. ගම් වතුර ගෙටාවද? ගේ ගම් වතුරට ගියාද? බොන්න ඕන ප්‍රශ්නයක්. මහත්තයෝ ඒක ගම් වතුරද? නැත්තම් ගම් වතුරද? බොන්න ඕන ප්‍රශ්නයක්. ග්‍රාමසේවක මහත්තයා, ඔව් ඒක දාන්න මේ වගේ අයට තමයි ආධාර අනිවාර්යෙන්ම දෙන්න ඕනේ අපි. ඔව් මේ අයට දෙන්න. තේරුණා නේද? මේ ආධාර ලිස්ට් එකටත් දාන්න. අර තදින් මතට ඇබ්බැහි වූවන්ගේ පුනරුත්ථාපනි ඒ ලිස්ට් එකටත් දාන්න. නෑ. ඔව් දාන්න. ළඟම තිබ්බ පුනරුත්ථාපන කඳවුරක් නයින්නාත් වල දාමුද? නයින්නාත් වලට දාමු. මේ 18 කණු. ඈ 18 කණු නයින්නාත්. බොන එක නවත්තන්න වෙන ප්‍රශ්නයක්. මේ අපදා කලමනා කරන මහත්තයා දැන් උඹෙන් අහනවා ඉඩම කොහෙද තියෙන්නේ කියලා. ඒ වුණාට මට මේ වසෙම ඉඩමක් නෑනේ බං. හරි බං, උඹට මේ වසෙම ඉඩමක් නැති වුණාට කටසු කන්දායි තිබචා මේ වසමටනේ. ඒක උඩ උඹට ඉඩමක් තියෙනවා කියලා බොරුවට නම දාලා මේකේ තියෙන්නේ ඵලයන් ගිහිල්ලා ආධාර ටික ගන්න. යන් ඕ ගම් වතුරට බං එච්චර උස කන්නක් එහෙම යට වෙන්නේ විදියක් නෑ නේ. අහුවෙන්නේ මනේ බං බඩුව. එහෙම ඇහුවොත් කියපන් දැන් ඉතින් ගම් වතුර බහැලා ගියා කියලා. මම ග්‍රාමසේක මහත්තයරත් කියලා තියෙන්නේ ඵලයන් ගිහිල්ලා. ආනසික මහත්තයන්ට කියලා තිබ්බට වැඩක් නෑනේ. බඩුව අහුනොත් එහෙම එතනම කලමුණින් ඉවරයිනේ. දැන් උඹ ගත්තා ආධාර. මම 3 පාරක් ගත්තා. මේ උඹ දාලා 4 වෙනි පාර ගන්න යන්නේ. හරිද? ඵලයන් ගිහිල්ලා ගනින්. හාල් 50යි පරිප්පු 20යි දෙනවා. උඹට හාල් 5යි පරිප්පු 2යි මන් දෙනවා. වෙන කවුරුත් එහෙම කරන්නේ නැහැ. කපිලය විතරයි එහෙම කරන්නේ. ඵලයන් බැලුවේ ඵලයන් මමත් දෙනවා යම්. ඊගාවට කැත්තේ දොම්පේ ආරච්චිලාගේ ආර්ය සේන. මොකද උනේ? යට වුණා. ඔක්කොම යට වුණාද කියලා ඔක්කොම යට වෙලා ගියා. නිලමිලාගේ නිලම්. මොකද උනේ? ගම් වතුර ආවා. යට වුණා. මොකද උනේ? යට වුණා. ඇත්තද කියන්නේ? ඇත්ත වෙන්නේ නැති මං කියන්නේ මං ගමේ ගිහින්. අන්න හටගෙන යට වුණා. පස්සාවද? ගල්ලා එක ලොකු ගල්. ඒ ඇතුලින් දාවේ දොරෙන් දාවේ. ගොල්ලෝ තැයිලා උඩට ගියා. නෑ නේ මොකද? දැනේ නෑ කිසි අවුලක් නෑ මාත්. දේවාල ගෙදර හිච්චා. ඒ ඉඩම් අංක 691ද ග්‍රාමසික මහත්තයා? 285 691. 691 නේ. අනුක. ඒ වාලේ ගෙදර හිච්චා හරි. කටුසු කන්ද? ඔව් කටුසු කන්ද තමයි. ඔව් මහත්තයා කටුසු කන්ද කියන්නේ අර මේ පන්සල කාවෙන් උඩට තියෙන අර උස කන්ද නේද? ඈ ඒ කන්දට ගම් වතුර ආවද ග්‍රාමසේවක මහත්තයා? ඒක තමයි ඒ කන්දට ආවා කියන්නේ. පව් නේද කොල්ලා පව් දීලා දාමු. දීලා දාන්නේ? පොඩ්ඩක්කින්. පුතා මේ දැන් ඒ උඩට ගම් වතුර ආවද? ඔව් ගම් වතුර ඇවිල්ලා බහැලා ගියා කියන්න කිව්වා. බහැලා ගියා කියන්න කිව්වා? ඈ කවුද කිව්වේ? කපිලා අයියා. කාපිල්ල බපිල්ල මට වැඩක් නැහැ. ග්‍රාමසේක මහත්තයා
මේවා මේ ලේඛන වලට එන්න මේ ග්‍රාම සේවක මහත්තුරුත් සම්බන්ධයිද කියලා මට පොඩි සැකයක් එනවා දැන්. ගොබිලයි ඇයි මේ මහත්තයෝ දැන් මේකයි මේ කොල්ලා ඔය තනියම ඉඩමක් හදාගෙන ඔය ඉද්දි තමයි ඔය ගම් වතුර ආවේ මේ දීලා දාමු නේද ආදාර ටික මේ ග්‍රාමසේක මහත්තයා දීලා දාමු ඒක තමයි දීලා දාමු පව් කොල්ල පව් දීලා දාන්න නෙවෙයි ලෑස්ති වෙන උසාවියෙන්ද. අයිච්චා මේ පාර ආධාර දෙන්නේ උසාවියෙන් උසාවියට මාත් එන්න ඕන ආධාර ගන්න මේ ඔබට උසාවිය යන්න පුළුවන් නේ අවුලන්නේ නෑ මොනවද නේ ග්‍රාමසේක මහත්තයා උසාවියෙන් ගමු ආධාර ගන්න නෙවෙයි මේ කූට ලේඛන හදපේකට ඒකට මම නඩුවක් දානවා තමුසෙලාට විරුද්ධව. ඒක තමයි මේ ග්‍රාමසේක මහත්තයා හිච්චර යන්න වෙනවා ඒක තමයි මහත්තයා. ග්‍රාම සේවක මහත්තයා මේ ඒ විතරක් නෙවෙයි තමුසෙත් ලෑස්ති වෙනවා උසාවිය යන්න. තමුසෙලා තුන් කට්ටුව මේක තුලම අවරවට්ටන්න හැදුවේනේ. මේ කරුණාකාර මහත්තයා චුට්ටක් බලන්න ඕකේ තියෙන ඉඩම කොහෙද තියෙන්නේ කියලා පොඩ්ඩක් මේ මං අකුරු දන්නේ නැද්ද ඔය? මේ තියෙන 691 දේවාල ගෙදර හිච්චා කටුසු කන්ද. හරිනේ ග්‍රාමසේක මහත්තයා කටුසු කන්ද නෙවෙයිනේ කටුසු කෙන්දනේ මේ පොඩි කොම්බෝක වැරද්දක් කියලා තියෙන්නේ කටුසු කෙන්ද මේ පල්ලෙහා ඒකනේ මාත් මේ බැලුවේ මේ මොකක් හරි වැරද්දක් තිබ්බ කොම්බෝ මේ කන්ද නෙවෙයි කෙන්ද. ග්‍රාම සේවක මහත්තයෝ මට කොම්බුව දාන්න එන්න එපා. මාත් හොද කොම්බුවෙක් තමයි. හරිද? ඉච්චා මේ උඹලත් පුදුම මිනිත්තු මෙතන මේ එක එක කූට ලේඛන හදාගෙන ඇවිල්ලා බලපන් රසන මිනිහෙකුට හාලට පරිපිටියක් ගන්න තියෙනක උඹලා මේවා කරලා හදාගන්නේ උඹලත් මල්ලි මේ ඔය සංදර්ශන වාහන හරිද? ඌව දාගන්න වෙන අයත් එක්ක. මම ඇවිල්ලා අවංක රාජ්‍ය නිලධාරී. රාජ්‍ය දීපල මංකොල්ල කෑම. ඒතර කූට ලේඛන සකස් කිරීම. මේකට අනිවාර්යෙන් මම නඩුවක් දානවාමයි. කරෝලිත් මුදලාලි ජිනේ මේ බලන්න මේ ආපදා මහත්තයා මේ මොකක්ද කියනවා මේ ආධාර ටික ඔක්කොම හරවලා යවනවලු. ඔව් ආයෙ දෙන්නලු ආලට ඒක දුන්නේවත් ගන්නවලු. ඔව් මේ පොඩ්ඩක් බලපන්කො නේ බං. මේ මාතේ කියන උඹලා හාලන්නේ අම්බ දෙන්නලු මැරිලා ගියත් පොඩ්ඩක් කතා කරන්න වෙයි ඇවිල්ලා. නෑ මල්ලි. ඒ මොකද්ද මල්ලි? මේම ආධාර වලට මම එනාවි. මම එහෙම අරයන්නේ නෑ නේ මම බලවන්න කරන්න බෑ තව පොඩ්ඩක් හිලේ ගිහලා ලාවදී ඔන්න අපල වෙච්ච දේ වැඩේ ගැස්සුණානේ. තව පොඩ්ඩෙන් තුන් කට්ටුවම හිරේ ගිනන කරේ. හැදුවේ මේ යකාට ආධාර මොනවා හරි අරන් දෙන්න. මට කෙසේ වෙතත් ආපදා මහත්තයාත් නම් ආදාන